හැම මිනිස්යාටම ජීවිත චර්යාවක් තියෙනවා. හැසිරීම් රටාවක් තියෙනවා. එතකොට දැන් අපි මොකද්ද කරන්නට ඕනේ? දරුවන්ගේ වෙන්න පුළුවන්, සමාජයේ වෙන්න පුළුවන්, ඔවුන්ගේ හැසිරීම් රටාව දියුණු වෙන ක්‍රමවේදයක් අපේ ජීවිතවල තියෙන්නට ඕනේ. වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. කොහොමද ඒගොල්ලන්ගේ මේ හැසිරීම ඉම්ප්‍රූව් කරන්නේ? දියුණු කරවන්නේ කොහොමද? දියුණු කරන්න පටන් ගත්තට පස්සේ ඔබ අනිත් කෙනාගේ හැසිරීම එතකොට ඔබ මොනවද කරන්නේ නැත්තේ? බ්ලේම් කරන්නේ නැතුව යනවා. චෝදනා කරන එක පැත්තකට දානවා. චෝදනා කරන එක පැත්තකට දාලා හැසිරීම් රටාව හරියට බලාගෙන ඒක විනිශ්චය කරනවා නෙමෙයි, ඒක අගය කරලා, ඒක උනන්දු කරලා මේ මොහොතේදී ඔබ ඔවුන්ට කියන්නට ඕනේ මේ මොහොතේ බය වෙන්න එපා. මිස්ටේක් එකක් වුණත්, වැරද්දක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නවා ඔබත් එක්ක ඒකට ස්ටෑන්ඩ් කරන්න. එතකොට දන්නේම නැතුව මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ජීවිත ක්‍රමවේදයන් වෙනස් වෙනවා. හැසිරීම වෙනස් වෙනවා. සිතන විදිය වෙනස් වෙනවා. පතන විදිය වෙනස් වෙනවා. ගොඩාක් දේවල් කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම ඔබට ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ තුළ ජීවමානයි. උන්වහන්සේගේ බලය ඔබ තුළ ජීවමානයි. උන්වහන්සේගේ කැමැත්තත් ඔබ තුළ ජීවමානයි. එහෙනම් ඔබ පටන් ගන්න දෙවියන් වහන්සේ තුළ අතහැරලා බලාගෙන ඉන්න වැඩ කටයුතු කොහොමද ලස්සනට කෙරෙන්නේ කියලා. එදාට දෙවියන් වහන්සේ තුළ ඔබට සන්තෝෂ වෙන්න පුළුවන් වේවි. මරුණට පස්සේ දකින්නවා නෙමෙයි, ජීවතුන් අතර ඉන්න මොහොතේදීම ඔබ දකීවි. ඔවුන් ලස්සනට කළමනාකරණය කරලා වැඩපිළිවෙල කරගෙන යනවා. ඔබ දකීවි. හැසිරීම් රටාව ඔබ ලස්සනට නිරීක්ෂණය කරાવી. ඒ හැසිරීම් රටාව වර්ධනය කරાવી. ඒ හැසිරීම් රටාවට වටිනාකමක් ඒවි. එදාට ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට යාවි. ජෙසුවිටයි.